ආදරයෙන් පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම මගේ රංගි විත් ෆැමිලි YouTube channel එකට. මේ තමයි මං ඔයාලා එක්ක ෂෙයා කරගන්න මගේ පළවෙනි ලොග් එක. ඇත්තටම මං YouTube channel එකක් පටන් ගන්න හිතුවේ මම නිදහසේ ඉන්න වෙලාවට මම ගොඩාක් බලනවා ලස්සන ලොග්ස්. cooking logs, traveling logs, day logs වගේ ලස්සන YouTube channel වල තියෙන logs බලනවා. ගොඩාක් මං ඒ දේවල් වලින් මගේ ජීවිතේට ලොකු මොටිවේෂන් එකක් අරන් තියෙනවා. ඒකෙන් මං ගොඩාක් දේවල් මගේ ජීවිතේ අත්විඳලා තියෙනවා. ඉතින් මමත් හිතුවා මං දන්න දේවල් මං ජීවිතේ සැහැල්ලුවෙන් සතුටින් ගත කරන්න කරන දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මගේ ආදරණීය යාළුවන්ට ගන්න පුළුවන් ආදර්ශයක් මගෙනුත් ලැබෙයි කියලා මං හිතනවා. ඉතින් මගේ ආදරණීය යාළුවන්ගෙන් මං ඉල්ලනවා මගේ ලොග් ඉදිරියට බලන්න කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මගේ පුංචි මිදුල. මට තියෙන්නේ චූටි මිදුලක්. මල් පිපෙන ගස්වලට වඩා මගේ හිත යන්නෙම විසිතුරු කොළ වර්ග තියෙන ගස්වලට. මගේ ගොඩාක් තියෙන මල් වර්ගත් ඒ වගේ පාට කොළ වර්ග තියෙන ඒවා තමයි තියෙන්නේ. මං හරීම ආසයි මිදුල පිරෙන්න ලස්සන එක වර්ණ වලින් විචිත්‍රවත් වෙච්ච මල් ගස් තියෙනවට. මං තාම මිදුලේ වැඩ පටන් අරන් නෑ. චුට්ට තමයි මම වැඩ ටික කරන්නේ. ඔයාලත් බලාගෙන යන්නකෝ මං ගාව තියෙන ලස්සන මල් වර්ග මොනවද කියලා. මේ තියෙන්නේ මගේ වැරැන්ඩ එකේ තියලා තියෙන මල් ගස් ටික. ඔන්න බලන්නකෝ යාළුවෙකුත් ඉන්නවා. මෙයා නම් අපේ ගෙදර හදන එක්කෙනෙක් නෙමෙයි. නමුත් අපේ ගෙදර අයිතිකාරයෙක් වෙලා තමයි දැන් එයා ඉන්නේ. මිදුලේ විතරක් නෙමෙයි මගේ නිවස ඇතුළෙත් මං ඉන්ඩෝර් ප්ලාන්ට්ස් තියාගන්න හරි ආසයි. ඒකෙන් මනසට ලොකු සැනසීමක් ගේනවා. කොළ පාට දකිනකොට ඇසට සිසිලසක් දැනෙනවා. කතාවෙන් කතාව අපි දැන් හවසට තේ එකක් බොන්නයි හදන්නේ. අද නම් පුතා නෑ. පුතාට හවස පන්ති තියෙනවා. දුවයි මායි විතරයි ඉන්නේ. ඉතින් මම මේ දැන් හදන්නේ දුවටයි මටයි රස තේ එකක් හදාගන්න. මේ තේ එක හදන ගමන් අපේ දුවගේ කෝලං කතා ටිකකුත් අහා තමයි මම මේ තේ එක හදන්නේ.
එයා තනිකර කතා පෙට්ටියක්. කියන කතා අහන් ඉන්නකොට තනියෙන් මට හිනහත් යනවා. පුළුවන් හැම මොහොතෙදිම අපි අපේ දරුවන් කියන දේවල් වලට ඇහුම්කන් දෙන්න ඕනේ. එයාලට අවශ්‍ය මේ වයසේදී අවධානයයි ඇහුම්කන් දීමයි. දරුවන්ට අවශ්‍ය අවධානයයි ඇහුම්කන් දීමයි නැතිවෙච්ච දාට එයාලා අපිවත් නැදුනොත් එයාලා ටිකින් ටික අපෙන් දුරස් වෙලා යනවා. ඊට පස්සේ එයාලට ඇහුම්කන් දෙන අවධානය දෙන කෙනෙක් ළඟට ලං වෙනවා. ඒක පොඩි දරුවෝ විතරක් නෙවෙයි මිනිස්සය වෙන කාටත් පොදු ලක්ෂණයක්. ඒ නිසා අපි හැම වෙලාවෙම ගෙදර ඉන්න අපේ ආදරණීයන්ට ඇහුම්කන් දෙන්න ඕනේ. අවධානය දෙන්න ඕනේ. විශේෂයෙන් පුංචි දරුවන්ට. දෙමව්පියන්ගේ ආදරය, රැකවරණය, අවධානය, ඇහුම්කන් දීම කියන මේ කාරණා හතරම සපිරෙන දරුවෙක් නොමග යන ප්‍රවණතාවය ගොඩාක් සීමිතයි. දවසින් දවස එයාලා ලොකු වෙනවා. එයාලගේ හුරතල් කතා තියෙන්නේ හරිම ටික කාලෙයයි. ඉතින් මේ බලන්නකෝ මෙයාගේ යාළුවෙකුත් ඕන් ආවායි. මේ ඉන්නේ අපේ ගෙදරට එන අනිත් යාළුවා. දැන් මෙයත් අපේ ගෙදර සමාජිකයෙක් වෙලා. අපේ ගෙදරට යාළුවෝ 3 දෙනෙක් එනවා. එයාලා 3 දෙනාගෙන් දැන් ඔන්න දෙන්නෙක් ඔයාලට පෙන්නුවා මම. ඒ 3 දෙනාම අපේ ගෙදර දුවටයි පුතාටයි හරීම ආදරෙයි. ඉතින් ඔහොම දුවත් එක්ක පොඩි කතාවක් දාගෙන ඉඳලා තේ එකක් බීලා මම දැන් යන්න ඕනේ පුතාව ගන්න. දැන් හොඳටම හවස් වෙලා. වහමාරට විතර ඇති. යන්න කලින් දුවට මම කිව්වා මල් කඩාගෙන එන්න බුදුන් වඳින්න කියලා. එයා දැන් තේ එක බීලා බුදුන් වඳින්න මල් කඩාගෙන ආවට පස්සේ බුදුන් වැඳලා පහන තියලා තමයි මං පුතාව ගන්න යන්නේ. දුවයි මායි මගේ බුදු පියාණන් වහන්සේට මල් පහන් සුවඳ දුන් පෙන් පූජා කරලා වැඳ නමස්කාර කරලා හැමදාම වගේ මටද මගේ ගෙදර සියලු දෙනාටම මෙන්ම ලෝවාසී සියලු දෙනාටම සිතක් ශාන්තියක්ම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආදරණීය යාළුවනේ ආයෙත් දවසක ඉක්මනින් එන්නම්. මගේ ලොග් එක හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා ළඟම තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක කරන්න එපා. අඩුපාඩු නම් ඇති කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඒ හැම දෙයක්ම හදාගෙන ඉස්සරහට අපි හමු වෙමු. මගේ ආදරණීය යාළුවෝ හැමෝටම සුබ දවසක් වේවා. බුදු සරණයි.